ආයුබෝවන් දරුවන් හැමදිනාටම අද අප මුණ ගැහෙන්නේ ඉංග්‍රීසි පාඩමක් සඳහා. මේ ඉංග්‍රීසි පාඩමේ මූලික අරමුණ vowels ගැන ඉගෙන ගැනීම. vowels ඉංග්‍රීසි භාෂාවේ vowels ගැන ඉගෙන ගැනීම. අප මේ සම්බන්ධයෙන් තවත් දුරට කතා කරන්නට ඉස්සර වෙලා vowels සම්බන්ධයෙන් කෙරෙන මූලික හැඳින්වීමට සමන් දීලා ඉමු. මේ හැඳින්වීම ඔබට ඉදිරිපත් කරන්නේ දරුවන්ට ඉදිරිපත් කරන්නේ අපේ ඉංග්‍රීසි ගුරුතුමිය. හොඳින් ඇහුම්කම් දෙන්න. Today we are going to learn about vowels in the English language. Vowels are special letters that help us make words and sounds. There are 5 main vowels: A, E, I, O, U. Sometimes the letter Y can also act like a vowel. Without vowels, words would be very hard to say. For example, the word cat has the vowel A, the word pen has the vowel E. Let's explore how each vowel sounds and how they make our words come alive. මේ දරුවන් දකින්නේ ඉංග්‍රීසි ගුරුතුමිය ඔබ අපහා සාකච්ඡා කළ කරුණු කීපයයි. දැන් මේ කරුණු කීපය ඇතුළත තියෙනවා අපේ පාඩමේ මූලික අරමුණු. Today we are going to learn about vowels in the English language. කියලා පල්හැන් ඔබට දීලා තියෙනවා A E I O U. A E I O U කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ අපට දක්නට ලැබෙන අපට අධ්‍යයනය කළ යුතු පළමු අකුරු පහ මූලික අකුරු පහ A E I O U. ඊළඟ වාක්‍යයේ ඔබට දකින්නට පුළුවන් Y අකුර තියෙනවා. Y අකුර the letter Y can also act like a vowel. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී Y අකුරත් vowel එකක් විදියට එහෙම නැත්නම් vowel sound එකක් විදියට කටයුතු කරන්නට පුළුවන්. ඊළඟට අය කිව්වා vowel එකක් නැතුව එහෙම නැත්නම් vowel sound එකක් නැතුව වචනයක් ශබ්ද කිරීම අසීරු විය හැකියි කියලා. දැන් ඒකේ තේරුම මෙන්න මේකයි. දැන් vowel sound එකක් කියන එක එහෙම නැත්නම් vowel එකක් කියන එහෙම නැත්නම් vowel කියන මේ අකුරක් ඕනම අකුරක් මේ විශේෂයෙන් මේ අකුරු පහෙන් ඕනම එකක් බොහෝ වචනවල තියෙනවාමයි. ඉංග්‍රීසියේ සියලුම වචන නෙවෙයි බොහෝ වචන බහුතරයක් වචනවල තියෙනවාම තමයි. ඒ නිසා තමයි අය මේ විදිහට සඳහන් කරේ. ඉතින් එහෙම නැතුව vowels නැතුව වචන හැදෙනවාද නැද්ද කියන එක නෙවෙයි කතා කරන්නේ. ඉංග්‍රීසි භාෂාවේ බහුතරයක් වචන තුල vowel sound එකක් අඩංගුයි කියන එක තමයි ඇය අරමුණු කළේ තමන්ගේ කියමනේදී ප්‍රකාශයේදී. දරුවන් මේ දකින්න සටහන හොඳින් කියවන්න. English language vowels. ඒක හරි. අප දැන් සාකච්ඡා කළානේ මුලින් A E I O U කියන අකුරු පහ තියෙනවා ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් සහ අමතරව Y අක්ෂරයේ යෙදෙන අවස්ථා තියෙනවා vowel sound එකක් හැටියට. හැබැයි මේ කියන කාරණේ ඊට වඩා චුට්ටක් වෙනස්. මේ කාරණේ සම්බන්ධයෙන් තමයි අපි වඩාත්ම අවධානය යොමු කළ යුත්තේ. කියමුද අපි instead of A always write N before words beginning A E I O U. These letters are called vowels. ඒක හරි. දැන් මේකේ අදහස මොකද්ද? Instead of A අකුර වෙනුවට A අකුර අපි දාන්නේ ඇයි? මොකක් හරි වචනයක් ඉස්සරහා පිටින් A අකුර යොදන්නේ ඇයි? හොඳට කල්පනා කරලා බලන්න, මතක් කරලා බලන්න. A අකුර යෙදීමේ හේතුව තමයි ඒ වස්තුව ඒ දේ යම් කිසි දෙයක් මොකක් හෝ වේලා අපි කියපු ටේබල් කියලා. ඒ ටේබල් කිව්වහම එතන තියෙන එකක්. එහෙම නැත්නම් ඒක වචනයක් බව හඳුන්වන්නට තමයි අපි ප්‍රධාන වශයෙන්ම ඒ අකුර පාවිච්චි කරන්නේ. a book, a table, a chair කිව්වහම එතන තියෙන එකක් කියලා අපි දන්නවා, අපට තේරෙනවා, අපට හැඟෙනවා. ඊළඟට කියනවා A always write N before words beginning A E I O U. මේක තමයි સિદ્ધාන්තය. මොකද්ද સિદ્ધාන්තය? A E I O U අකුරු පහෙන් පටන් ගන්න. එහෙම නැත්නම් A E I O U කියන vowels වලින් පටන් ගන්න වචනයක ඒක රූපී බව, ඒක වචනය බව, එහෙම නැත්නම් එකක් තියෙන බව, එකක් දකින්න බව හඳුන්වන්නට අප ඒ භාවිත කළ යුතු නෑ. අප භාවිත කළ යුත්තේ N කියන යෙදුම. අපි කොහොමද શબ્ද කරන්නේ? අපි කියනවා an apple, an ant, an orange කියලා. a orange, a ant, a apple කියන්නට බෑ. කියන්නට පුළුවන් නමුත් ඒක වැරදි. එහෙම කිව යුතු නෑ කවමදාවත්. ඉංග්‍රීසි භාෂාව කතා කරනකොට ඒ શબ્දය නැත්නම් a શબ્දය යොදන්නේ තනි ඒ කියන්නේ vowels වලින් පටන් නොගන්නා වචනයක් සඳහා තමයි ඒක රූපී බව ඒක වචනයක් බව කියන්නට තමයි අපි ඒ ශබ්දය ඒ අකුර යොදන්නේ.
එතනින් එහාට තියෙන සියලුම vowel සඳහා a e i o u ප්‍රධාන වශයෙන් පටන් ගන්න වචන වලින් හැදෙන ඒක වචන තියෙනවා නම් ඒකට ඉදිරියෙන් යොදන්නේ නෙවෙයි, ඒ කියන්නේ ඒ අකුර නෙවෙයි, n කියන අකුරු දෙක, n කියන යෙදුම. මේක තමයි අපිට තියෙන ලොකුම સિદ્ધාන්තය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු දැනට. මේ සටහනේ vowels අඩංගු වන වචන 60ක් ඔබට දක්වලා තියෙනවා. ඔබට බලන්නට පුළුවන් මේ අකුරු යෙදෙන තැන් vowels කොහෙන්ද යෙදෙන්නේ. සමහරලාට නැත. සමහරලාට එක අකුරයි තියෙන්නේ, එක vowel එකයි තියෙන්නේ. සමහර අවස්ථාවලදී vowels දෙකක් බැගින් භාවිත වෙලා තියෙනවා. මේ අවස්ථාවට ආවම vowels තුනක් තනි වචනයක තියෙනවා. ඒ නිසා දරුවන්ට අපි විශේෂයෙන් මේ සටහන ඉදිරිපත් කරන්නේ වචන ගැන කියන්නට නෙවෙයි. වචනවල vowels යෙදෙන තැන් සම්බන්ධයෙන් ඔබ තුළ යම්කිසි ආකාරයක අවබෝධයක් ඇති කරගන්නට හේතුව වචනයක ඉස්සරහම යෙදෙන අවස්ථා තියෙනවා, මැද යෙදෙන අවස්ථා තියෙනවා, අගට යෙදෙන අවස්ථා තියෙනවා. ඒ වගේම එක vowel එකකට වඩා තනි වචනයක් තුල භාවිත වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය සුළු අවබෝධයක් හෝ ලබා දෙන්නට තමයි අප මේ වචන ලයිස්තුව ඔබට ඉදිරිපත් කරන්නේ. දරුවන්ට නැවතත් මේ කාරණය මතක් කරනවා. හේතුව දැන් අප ඊළඟට පිවිසෙන්නේ මේ සම්බන්ධයෙන් තියෙන කෙටි අභ්‍යාස දෙකකට. මොකද මේ පාඩම හුඟක් ගැඹුරු පාඩමක් නෙවෙයි, ලෙහෙසියෙන්ම මතක තියාගන්නට පුළුවන් පාඩමක්. නමුත් අප අභ්‍යාසයක් දෙකක් කරලා මේ සම්බන්ධයෙන් අපේ දැනුම තියාගත යුතුයි. ඒ නිසා අප මේ කාරණය මතක් කරගෙන නැවතත් අභ්‍යාස වලට පිවිසෙමු. Instead of A, always write and before words beginning A, E, I, O, U. These letters are called vowels. So අපි දැන් මේකේ හඳුන්වන පොදු නම දන්නවා. නැවත સિદ્ધාන්තය මතක් කරගමු. ඒ අකුර පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් එක වචනයක්, එහෙම නැත්නම් එක ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් නැත්නම් ඒක වචන ස්වරූපයේ පාවිච්චි කරන්නට ඉංග්‍රීසි භාෂාවේ. හැබැයි n කියන යෙදුම යොදන්නට සිද්ධ වෙනවා vowel එකකින් පටන් ගන්න වචනයක ඒකරූපී අවස්ථාව හඳුන්වා දීම සඳහා. ඒ කියන්නේ singular කියලා කියන්නේ, එහෙම නැත්නම් තනි දෙයක් බවට කියන්නේ, නැත්නම් තනි කෙනෙක් බවට කියන්න අප පාවිච්චි කරන්නේ ඒ අකුර, අප පාවිච්චි කරන්නේ n අකුර. එහෙම නැත්නම් n කියන යෙදුම. n කියන යෙදුම. අපි බලමු අභ්‍යාස කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. දරුවන් මේ දකින්නේ පළමු අභ්‍යාසය. Write A, O, N before each of these words. A, O, N before each of these words. දැන් સિદ્ધාන්තය මොකද්ද? vowel එකකින් පටන් ගන්නවා නම් විතරයි ඉස්සරහට ඒක ස්වරූපෙම නැත්නම් ඒක රූපී භවෙම නැත්නම් ඒක වචන භව හඳුන්වීම සඳහා යෙදිය යුත්තේ n කියන යෙදුම. n කියන අකුරු දෙක. සාමාන්‍යයෙන් vowel එකකින් නොවන අකුරකින් පටන් ගන්නවා නම් අප පාවිච්චි කරන්නේ ඒම තමයි. එහෙම නැත්නම් කියන ශබ්දය එන ආකාරයට. එතකොට දරුවන්ට තියෙනවා මෙතන වචන 15ක්, හිස්තැන් 15ක් එක්ක. අපි ඒ යොදනවාද n යොදනවාද? ඒ යොදනවාද n යොදනවාද කියන කාරණේ තමයි අප මේකෙදි පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ. හොඳයි. මේ සම්බන්ධයෙන් ඔබ උත්සාහ කළා බලන්න කොයි විදියටද ඒද එහෙම නැත්නම් nද යෙදිය යුත්තේ කියලා. මේ තියෙන දෙවෙනි අභ්‍යාසය. මේකෙදි පොඩි වෙනසක් ඇති වෙන්නේ හිස්තැන් තියෙන්නේ වාක්‍ය ඇතුලේ. දැන් කුයි ආකාරයෙන්ද මෙතනට ඒ දාන්න ඕනේද? එහෙම නැත්නම් මෙතනට n දාන්න ඕනේද කියන කාරණේ තමයි අහන්නේ. Write A O N to finish the sentences. මේ වාක්‍ය සම්පූර්ණ කරන්නට නම් අප සමහර තැන්වල A යෙදිය යුතුයි, සමහර තැන්වල n යෙදිය යුතුයි. n යෙදිය යුත්තේ vowel එකකින් වචනය පටන් ගන්නවා නම් පමණයි. ඒක වචනයක් කියලා කියන කාරණය පැහැදිලි කිරීම සඳහා. ඒ යෙදිය යුත්තේ vowel එකකින් පිටස්තර අනෙක් අක්ෂර වලින් පටන් ගන්නා වචනයක ඒක රූපී භාවයම නැත්නම් ඒක වචන ස්වභාවය පැහැදිලි කිරීම සඳහා. වාක්‍ය පහයි තියෙන්නේ, උත්සාහ කරලා බලන්න.
දරුවන් මේ දකින්නේ තුන්වෙනි අභ්‍යාසය. Read the story and answer the question. මේක A සහ N අතර සම්බන්ධයක් නැහැ. vowels ගැන සම්බන්ධයක් නැහැ. මේක සාමාන්‍යයෙන් ඡේදයක් කියවලා ඒ සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ඇසීමේ පිළිවෙලට සකස් කළ ප්‍රශ්නයක්. ඉතින් මේකෙදි a cock for a clock මේක අපි උපුටා ගත්තේ පරණ එහෙම නැත්නම් පැරණි නිර්දේශයක ඉංග්‍රීසි පෙළ පොතකින්. A cock for a clock. Once there was an old woman. Her husband was dead. Her children were married. She lived alone with her helpers. This old woman was hard-working. She was not lazy. She got up with the cock. The cock crowed at 4 o'clock. She woke up the helpers. Then they began to work. They swept the house and dusted the furniture. They swept the compound and cleaned the garden. They watered the flowers and weeded the garden. They picked the vegetables and prepared the meals. They washed the clothes and then bathed and rested. Again, the following morning, they got up with the clock. The helpers did not like to get up early. They thought of a plan. We'll get rid of the cock. Then we don't have to get up early. We can sleep late, they said. So they get rid of the cock. The old woman was sad. Oh, what can we do? She said. She could not tell the time by the light, so she woke up the helpers when she opened her eyes. Sometimes it was 2 o'clock in the night. Sometimes it was 3 o'clock. Often it was 4 o'clock. It was her habit to get up at 4 o'clock, but now it was always before o'clock. What have we done? Cried the helpers. Now we have less sleep without the cock. දරුවන් මේ දකින්නේ කතාව ඇතුළෙන් එහෙම නැත්නම් කෙටි සිදුවීම් කීපය ආශ්‍රයෙන් අප ඉදිරිපත් කරන ප්‍රශ්න 10. Who lived in the house? කවුද ගෙදර පදිංචි වෙලා හිටියේ? Why was the old woman living alone? ඇයි මහලු කාන්තාව තනියෙන් ජීවත් වුනේ? What kind of woman was the old woman? ඒ කියන්නේ මහලු කාන්තාව කොයි ආකාරයේද? කොයි වගේද? kind කියන්නේ ආකාරය. At what time did the cock crow? Cock crow කියලා කියන්නේ කුකුලා අඬලන්නේ කීයටද? At what time did the cock crow? What did the helpers do after waking up? මොනවද සේවිකාවන් අවදි වුණාට පස්සේ කරන්නේ? Why didn't the helpers like waking up early? ඇයි සේවිකාවන් වේල පහින් එහෙම නැත්නම් කලින් නැගිටින්නට අකමැති අවදි වන්නට අකමැති? What plan did the helpers make? මොකද්ද සේවිකාවන් සකස් කළ සැලසුම? Why was the old woman sad? ඇයි මහලු කාන්තාව ශෝකයට පත් වුනේ? What happened when the old woman tried to wake the helpers without the cock? ඒ කියන්නේ කුකුලා නැතුව කුකුලාගේ හැඬලීම් නැතුව මහලු කාන්තාව සේවිකාවන් ඇහැරවන්නට ගියාම මොකද වුනේ? ඇහැරවීමෙන් කුමක්ද වුනේ? අවසාන ප්‍රශ්නය Why did the helpers regret get rid of the cock? ඇයි සේවිකාවන් කුකුලා නැති කර ගැනීමෙන් එහෙම නැත්නම් කුකුලා නැති නිසා එහෙම නැත්නම් කුකුලාව අයින් කිරීමෙන් ඒගොල්ලන්ට ඇති වෙච්ච කරදරය එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඇති වෙච්ච කනස්සල්ල මොකක්ද? ඇයි එහෙම වුනේ කියන ප්‍රශ්නේ තමයි අවසානයේට දරුවන්ට ඉදිරිපත් කළ තියෙන්නේ. ඉතින් කතාව හොඳට කියවලා තේරුම් ගත්තාම මේ ප්‍රශ්න 10ට සරල පිළිතුරු සැපයීම කොහොමවත්ම අසීරු නැහැ. උත්සාහ කරලා බලන්න. vowels කියන පාඩමනේ අද අපේ මුල් අරමුණ. A E I O U ඉංග්‍රීසි භාෂාවේ විශේෂිත අකුරු 5. මේක විශේෂ වෙන්නේ නැවතත් මතක් කරන්නම් විශේෂයෙන්ම vowels නැතුව වචන හදන්න ටිකක් අමාරුයි. වචන හුඟක්ම වචන තියෙන ඉංග්‍රීසි භාෂාවේ vowels එක්ක. ඊළඟ තත්ත්වය තමයි කොහොමද අප ඒක වචන බහුවචන අවස්ථා හඳුන්වාගන්නේ? ඒ පාවිච්චි කරනවද n පාවිච්චි කරනවද කියන කාරණේ. අපි මේ සම්බන්ධයෙන් පාඩමේ මුල් කොටස්වලදී සාකච්ඡා කළා. එතකොට vowels තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ අකුරු 5ක් A E I O U. අමතර වශයෙන් y ක්‍රියා කරනවා ඉඳ හිට vowel එකක් විදියට, vowel sound එකක් විදියට, vowel ශබ්දයක් විදියට. ඊළඟට ඉංග්‍රීසි හෝඩියේ අකුරු 5ක් අයින් වුණාම තව අකුරු 21ක් තියෙනවා. තව අකුරු 21ක් තියෙනවා. දැන් අපි මේ පහට අදාළ නම සාකච්ඡා කළා, ඉගෙන ගත්තා vowels කියලා. එහෙමනම් මේ අකුරු 21 නම මොකක්ද?
B C D F G H J K L M N P Q R S T V W X Y Z මේ අකුරු 21 හඳුන්වනවා ඉංග්‍රීසි භාෂාවේ කොන්සොනන්ට්ස් විදියට. කොන්සොනන්ට්ස්. එතකොට දරුවන් මේ නම් දෙක මතක තියාගන්නට ඕනේ. vowels කියන්නේ අකුරු පහයි. අමතර වශයෙන් y අකුර එකතු වෙනවා. හැබැයි කොන්සොනන්ට්ස් වලට අකුරු 21ක් අඩංගු වෙනවා. ඒවා හඳුන්වන්නේ කොන්සොනන්ට්ස් හැටියට. A E I O U විශේෂ අකුරු පහ මතක තියාගන්න vowels හැටියට. පැහැදිලිනේ? හොඳයි.